මගේ හස්බන්ඩ්ගේ රූම් එක අපේ එන්න පැටියා වෙනුවෙන් අපි රෙඩි කරගත්තේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් ෂෙයා කරගන්න හදන්නේ. ඉතින් ගොඩක් දේවල් අපිම ගෙදර හදාගත්ත දේවල්. ඉතින් මේ දේවල් වලින් සිම්පල් විදිහට ලේසියෙන් රූම් එක හදාගත්තේ කොහොමද කියලා තමයි මම අද පෙන්නන්න යන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි මුලින්ම රූම් එකේ වෝල් එක ක්ලීන් කරගෙන පේන්ට් කරන්න පටන් ගත්තා. කලර් එක විදිහට අපි තෝරගත්තේ blue and white color. රූම් එකේ එක පැති දෙකක් නිල් පාටිනුත් අනිත් පැති දෙක සුදු පාටිනුත් තමයි අපි පේන්ට් කරගත්තේ. ඉතින් පේන්ට් කරගත්තයින් පස්සේ රූම් එක තියෙන්නේ මේ විදිහට. ඉතින් ඊළඟට අපි ගියේ බබාට බේබි කබඩ් එකකුයි අපිට බෙඩ් එකකුයි ගන්න. බබාට බේබි කබඩ් එකක් ගන්නවට වඩා මට එතනදී හිතුණ දෙයක් තමයි සාමාන්‍ය ඉඩක් තියෙන කබඩ් එකක් ගත්තත් එයාට ඉස්සරහටත් පාවිච්චි කරන්න පුළුවන් නිසා අපි එයාට සාමාන්‍ය ඉඩ තියෙන කබඩ් එකක් ගත්තා. අපි එයාගේ බඩු ටිකත් මේ විදියට කබඩ් එකට දාලා අපි රූම් එක ටිකක් සෙටල් කරගත්තා. අපේ බෙඩ් එක විදිහට තිබුණේ ඩබල් බෙඩ් එකක්. අපි කොට් එකක් යූස් කරන්න හිතාගෙන ඉන්නේ නැහැ බබාට. ඒ නිසා අපි ට්‍රිබල් බෙඩ් එකකට මාරු වුණා මේ තියෙන බෙඩ් එක. ඉතින් අපි බලමු දැන් බබාගේ රූම් එක හදන්න මොනවද අපි අරගත්තේ කියලා. මේ තියෙන canvas board මේකේ එකක් රුපියල් 430ක් වගේ වුණා. අපි එකෙන් 3ක් ගත්තා ආර්ට් 3ක් ඇඳ ගන්න. මේක ගත්තේ People's Supply එකෙන් People's Park එකේ එකක් රුපියල් 430ක් වගේ තමයි උනේ. ඉතින් මේ විදිහට ආර්ට් 3ක් අපි ඇඳගත්තා. පේන්ට් කරන්න මම අරගත්තේ fabric paint. මේ paint වලින් colors 3ක් මම ගත්තා. brown color එකයි, blue color එකයි, white color එකයි විතරයි මම ගත්තේ. ඒකෙන් තමයි මේ ආර්ට් එකම paint කරගත්තේ. මම මේවා දැකලා තියෙනවා shop වල ඒ වගේම online එහෙම විකුණන්න තියෙනවා මේව. ඉතින් මට හිතුණ දෙයක් තමයි හදපු එකක් ගන්නවට වඩා බබාට අපිම එකක් හදන එක හොඳයි කියලා. මොකද මම මේ වැඩවලට කොහොමත් ආසයි. ඉතින් මට හිතුණා අපි ගෙදරදීම මේක කරගන්න එක හොඳයි කියලා. මේ තියෙන්නේ පේන්ට් කරාට පස්සේ. ඊට පස්සේ විෂුවල් කාඩ් තමයි මේ හදන්නේ. බබා ඉපදුන ගමන් බබාට පේන්නේ කළු සුදු වර්ණ විතරලු. ඉතින් එයාට පෙනීම වර්ධනය වෙන්න තමයි මේ කාඩ්ස් හදන්නේ. මේවත් කඩෙන් ගන්නවට වඩා මට හිතුණා ගෙදරදීම හදාගන්න. අපි බ්‍රෙසිල් බෝඩ් අරගෙන ගානට කාඩ්ස් ටික කපාගෙන ඊට පස්සේ ඇඳගත්ත චිත්‍ර ටික. ඊට පස්සේ අපි කරේ මාක පෙන් එකක් අරගෙන මේක පර්මනන්ට් මාක එකක්. මාක පෙන් එකක් අරගෙන පාට කරගත්තු එක. මට මේ වැඩේට අපි මල්ලි උදව් කරා. එයාට කියලා ඒ ටිකක් කරගත්තා. ඊට පස්සේ අපි පාට කරගත්තු බෝඩ්ස් ටික මේ විදිහට තමයි තියෙන්නේ. වෙනම අපි රෙඩ් කලර් එකත් ඇඩ් කරලා වෙනම කාඩ්ස් ටිකක් හදාගත්තා. එතකොට මේ තියෙන්නේ එදා දවසම අපිට ආපු ඕඩර් එකක්. මම net එකක් ඕඩර් කරා. හමාකි එකෙන් තමයි net එක ඕඩර් කරේ. මට හිතුණා ඇඳ මැදින් net එකක් එල්ලනමට වඩා wall net එකක් ගන්න එක හොඳයි කියලා. ඒක කාමරෙත් එතකොට ලස්සනට තියෙනවා. blue color එකෙන් ඇඳට හරියන්න wall net එකක් ගත්තා. husband කියලා මේ විදිහට net එක high කරගත්තා. මම පෙන්නන්නම් ඔයාලට වීඩියෝ එකේ අන්තිමට net එක කොහොමද දාන්නේ කියලා. ඊට පස්සේ අපි කරේ බබාගේ ගෙනාපු බඩු සේරම සෝදලා අයන් කරලා වෙන් කරලා එයාගේ කබඩ් එකට දාගත්තු එක. එයාගේ කබඩ් එකටත් අපි වෙන වෙනම බඩු ටික වෙන් කරලා දාගෙන ඊට පස්සේ අපි අර හදාගත්තු ආර්ට්ස් තුන බිත්තියට දාගත්තා. මේක ගානට බැලන්ස් කරලා මේ විදිහට තමයි අපි දාගත්තේ. ඊට පස්සේ වටේ තියෙන ටික ඩෙකොරේට් කරගන්න අපි ෆෝම් ෂීට්ස් වලින් තරු ඇඳගත්තා. ඇඳගෙන සයිස් 3කින් ඒ ටික කපාගෙන මේ විදිහට තමයි ඒ ටික අපි කරගත්තේ. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අපි කවද්ද රූම් එක හදන්න ඕනේ, කලින් හැදුවොත් හොඳ නැද්ද? ඔය වගේ කතා ගොඩක් තියෙනානේ. ඉතින් මම කියන්නේ අපිට හිතෙන පළවෙනි දවසම තමයි ඕන දෙයක් කරන්න හොඳම දවස කියලා.
මොකද අපේ රූම් එක සෙටල් කරගෙන හිටියට ගොඩක් දේවල් අපිට කම්ප්ලීට් කරගන්න උනේ අපේ පැටිය අපි ළඟට ආවයින් පස්සේ. ඒ නිසා හැමදේම රෙඩි කරගෙන ඉන්න තරමට හොඳයි. හරි, අපි මේ විදිහට තමයි අපි කපාගත්තු තරු ටික ඩබල් ටේප් ගාලා බිත්තියට අලව ගත්තේ. අපි එහෙනම් දැන් යමු රූම් එක බලන්න. sada tunmagi jive sada mutu katasak ngatarin obedo kia madina kanina vamaga vala jagane takahin Sandakirana vela apalo valia karana pata